ආයිබෝවන් අද වීඩියෝ එක සාකච්ඡා කරන්නේ ජීවීන් වර්ගීකරණයේ කෘත්‍රිම වර්ගීකරණය හා ස්වභාවික වර්ගීකරණය ගැන. මගේ YouTube channel එක Biology තිලක් පෙරේරා. වර්ගීකරණය දැන් අපි වර්ගීකරණය කරනවා මේ පළතුරු අඹ. අපි දවන අපි අඹ වර්ග කරනවා කොහොමද? ඉදිච්ච ඒවා, අමු ඒවා, තැලිච්ච ඒවා, ඒ වගේම ප්‍රමාණය අනුව නේද? ඔය කඩවල මුදලාල්ලා හැම වැඩේ කරන්නේ පළතුරු කඩවල. හරි. ඒ වගේම ජීවීන් වර්ගීකරණය කියලා කියන්නේ පොදු ගති ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩ කිරීම. ඊට පස්සේ අපි බලමු මේ වර්ගීකරණයේ වාසි මොනවද කියලා. එහෙම නැත්නම් වැදගත්කම. එකක් තමයි මේ වර්ගීකරණය කළාම අධ්‍යයනය කරන්න පහසුයි. අපි බලන ඕනම දෙයක් කොටස් වලට බෙදුවට පස්සේ අධ්‍යයනය කරන්න ලේසි. ආගමුණත් එහෙමයි. හරිද? අනිත් එක තමයි මේ යම්කිසි ජීවියෙකුගේ තියෙන සුවිශේෂී අනන්‍යතා හඳුනා ගන්න. අපි බලන මිනිස්යාගේ තියෙන අනන්‍යතා හඳුනා ගන්න. අනිත් එක තමයි මේ සියලුම ජීවීන් අධ්‍යයනය කරන්නේ නැතුව අපිට පුළුවන් එක ජීවියෙක් අරගෙන අධ්‍යයනය කළා සමස්තය ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟ තමයි මේ වෙනස් ජීවී කාණ්ඩ අතර තියෙන සම්බන්ධ හඳුනා ගන්න පුළුවන්. ඊළඟ තමයි මේ ජීවීන් අතර තියෙන පරිණාමික බන්ධුතා හඳුනා ගන්න පුළුවන්. වර්ගීකරණ විද්‍යාව. දැන් මේකේ තියෙන කොටස් ටික බලමුකෝ. එකක් තමයි ජීවීන් වර්ගීකරණය. ඒ වගේම මේ අපි දවන මේ සාගරයේ ඉන්න ජීවීන් හඳුනා ගන්නවා. නේද? සාගරයේ ඉන්නවා මේ හඳුනා නොගත් ජීවීන් රාශියක්. දෙවෙනි එක තමයි ජීවීන් හඳුනා ගැනීම. තුන්වෙනි එක උන්ට නම් දෙන්න ඕනේ. නේද? නම් තැබීම. එහෙම නැත්නම් ජීවීන් නාමකරණය. ඒ වගේම ජීවීන් විස්තර කරන්න ඕනේ. මෙයා මෙහෙමයි ඉන්නේ, මෙහෙ කන්නේ මේවා, මේ හැසිරීම මෙහෙමයි, මෙයාගේ ව්‍යුහය මෙහෙමයි, ඒ වගේ. ඒ වගේම ජීවීන් දූරාවලි ඒවා අනුපිළිවෙලට සැකසීම. අපි බලන මිනිස්යාගේ නම් තියෙනවා මොනවද? දූරාවලි අනුපිළිවෙලින්. ඒ මොකද්ද? මේ අධිරාජධානීය, රාජධානීය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය. මෙන්න මේ සෙට් එකට අපි කියන්නේ මොකද්ද? ජීවීන් දූරාවලි අනුපිළිවෙලට සැකසීම. මෙන්න මේ ටික අයිති වෙනවා වර්ගීකරණ විද්‍යාවට. ජීවීන් වර්ගීකරණය ක්‍රම දෙකයි. එක තමයි කෘත්‍රිම වර්ගීකරණය. දෙවෙනි එක ස්වභාවික වර්ගීකරණය. ජීවීන් වර්ගීකරණයේ පළවෙනි ගමු කෘත්‍රිම වර්ගීකරණය. දැන් මේකේ සලකන්නේ ලක්ෂණ කීපයක් සලකනවා. ඒ වගේම මේක අධ්‍යයනය කරන්න ලේසි. ඒක වාසියක් මේකේ. අනිත් එක තමයි මේකේ අවාසියක් තමයි පරිණාමික බන්ධුතා සලකන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඔය ජීවීන් අතර තියෙන පරිණාමික සම්බන්ධතාව. ඒක සලකා බලන්නේ නැහැ. ඒක අවාසියක්. මේක පැරණිම වර්ගීකරණයක්. මේකේ වාසි ගත්තොත් භාවිතය පහසුයි. ඒ වගේම මේ නවජීවී කාණ්ඩ එකතු කරන්න පුළුවන්. ඒ වගේම එහෙම කරලා පුළුල් කරන්න පුළුවන්. නිදසුන් ගත්තොත් ශාක වර්ග කරන්න පුළුවන් මේ වගේ ධාන්‍ය වර්ග විදියට. දැන් ශාක වර්ග කරනවා ධාන්‍ය වර්ග විදියට. මේ වගේ මේ රූපේ ආකාරයට බී, ඉරිඟු, බඩ ඉරිඟු වගේ දේවල්. ඒ වගේම මේ විස්තර පැල විදියට වර්ග කරනවා ශාක. මේ වගේ. ඒ වගේ ශාක වර්ග කරනවා ඖෂධ ශාක. තව විසසයිත ශාක. ඊළඟට අපි බලමු මේ සත්තු කොහොමද කෘත්‍රිම වර්ගීකරණය කරලා තියෙන්නේ. පාද ගාන අනුව.
පාද යුගලක්. දැන් පක්ෂීන්ගේ තියෙන්නේ පාද යුගලක්. අපිත් එහෙමයි මිනිසාගේ. පාද යුගල දෙකක් තියෙනවා කවුද? සිව්පාව්. පාද යුගල 3ක් එහෙම නැත්නම් පාද 6ක් කාටද තියෙන්නේ? කෘමීන්ට පාද 8ක්. එහෙම නැත්නම් පාද යුගල 4ක් කාටද තියෙන්නේ? මේගොල්ලෝ මකුළුව කිනිතුල්ලෝ. අපි දෙවැනි ආකාරය ගමු වර්ගීකරණයේ ස්වභාවික වර්ගීකරණය. මේකෙදි සත්‍ය පරිණාමික බන්දුතා විදහා දක්වනවා. ඒ කියන්නේ ජීවීන් අතර තියෙන පරිණාමික සම්බන්ධතාවය සලකා බලනවා. ඒ වගේ වංශ ප්‍රවේණිය සලකා බලනවා. වංශ ප්‍රවේණිය කියන්නේ මේ අපි දමාන යම්කිසි ජීවියෙක් ඉන්නවා. ජීවි විශේෂය. හරිද? මේ තියෙන ජීවි විශේෂය මේ මම ලොකුවට අඳින්න ජීවි විශේෂ අයත් වන කාණ්ඩ. හරිද? ඔන්නෝව ඉතිහාසයට අපි කියන්නේ මොකද්ද? වංශ ප්‍රවේණිය. ආයි බලන්නකෝ විශේෂයක හෝ විශේෂය අයත් කණ්ඩායම් වල තියෙන පරිණාමික ඉතිහාසය. හරිද? ස්වභාවික වර්ගීකරණයේදී මේ වංශ ප්‍රවේණිය සලකා බලනවා. ඒ කියන්නේ වංශ ප්‍රවේණිය අනුව තියෙන පරිණාමික බන්දුතා සලකා බලනවා. ඊළඟ තමයි මේකේ තියෙන ලක්ෂණ. ගත්තොත් ලක්ෂණ ගණනාව සලකා බලනවා ස්වභාවික වර්ගීකරණයේදී. හරි. මොනවද බලමු ලක්ෂණ? එකක් තමයි මේ ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ. රූපෙන් බල්ලද මිනිසද පූසද ගෙම්බද කියලා. ඒකට අපි කියනවා රූප විද්‍යාත්මක ලක්ෂණ. ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ ඇනටොමි එක. ඇතුලේ අභ්‍යන්තර කොටස්. ඒ වගේම ජීවීන්ගේ සෛල වල ලක්ෂණ. ඒක සෛලිකද බහුසෛලිකද ශූන්‍යස්තිකද ප්‍රාග්ඥස්තිකද ඒ වගේ තත්ත්ව. ඊළඟ තමයි මේ DNA හෝ RNA වල භස්ම අණු පිළිවෙල. ඒවට අපි කියනවා අණුක විද්‍යාත්මක ලක්ෂණ කියලා. මේවා සලකා බලනවා. ඊළඟට අපි බලමු මේ කෘතිම වර්ගීකරණ කාණ්ඩ මොනවද? එකක් තමයි ප්‍රෝටිස්ටා රාජධානිය. මේවා කෘතිමයි. ඒ කියන්නේ මේගොල්ලෝ අතර ඒ කියන්නේ ප්‍රෝටිස්ටා රාජධානියේ මේ විවිධ පරිණාමික සම්භව තියෙනවා. නේද? විවිධ පරිණාමික සම්භව තියෙන ජීවීන් ඉන්නවා. කවුද? ඇමීබා, ඉයුග්ලිනා, ඩයටම, පැරමීසියම් ඒ කට්ටිය. තව ඉන්න කෘතිම කාණ්ඩයක් වෛරස්. ඒ කියන්නේ සෛලීය සංවිධානයක් නැහැ වෛරස් වලට. ඒක නිසා ඒකත් කෘතිම කාණ්ඩයක්. ස්වභාවික වර්ගීකරණයට උදාහරණ. දැන් ශාක වර්ගීකරණය කරන්න පුළුවන් වංශ විදිහට ශාක වංශ එකක් තමයි බ්‍රයෝෆයිටා. මේවැ මේ සනාල පටක නෑ. බ්‍රයෝෆයිටා වලට උදාහරණ තමයි පොගනාටුම්. මේ තියෙන පොගනාටුම් තව තියෙන මාකැන්ටියා. මෙයා තමයි ඇන්තොසිරස්. ඊළඟ වංශය ගමු ලයිකෝෆයිටා. මේ ඉන්නේ ලයිකෝෆයිටා වලට උදාහරණය ලයිකෝපෝඩියම්. ඊළඟ එක ටෙරොෆයිටා වලට උදාහරණය නෙප්‍රොලෙපිස්. සීකොඩෆයිටා වලට උදාහරණය සීකස්. කොනිපොරෆයිටා වලට උදාහරණය පයිනස්. ඊළඟ එක ඇන්තොෆයිටා වලට උදාහරණය මේ ඒකවිධ පත්ති ශාකයක් හරි ද්විවිධ පත්ති ශාකයක් හරි. හරි. මේ සෙට් එක ඔක්කොම මොනවද? ශාක වංශ. ආයි බලන්නකො වංශ ටික. බ්‍රයෝෆයිටා, ලයිකෝෆයිටා, ටෙරොෆයිටා, සීකඩෆයිටා, කොනිෆොරෆයිටා, ඇන්තොෆයිටා කියන වංශ. ස්වභාවික වර්ගීකරණයට තව උදාහරණයක් ගමු. මේ සතුන් වංශ. දැන් නිඩාරියා, පැතියෙල්මෙන්ටස්. හරි. අපි බලමු මේ සත්ත්ව වංශ ටික පොඩ්ඩක් අරගෙන අපිට තියෙන ටික නිඩාරියා, පැතියෙල්මෙන්ටස් මේ වංශ ටික. ඊළඟ වංශය
ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා, එකයින්ඩමේටා. මේ පැත්තේ තියෙන්නේ සියල්ලට අපි කියන්නේ කෝඩේටා වංශය. වීඩියෝ අවසානය අද අපි සාකච්ඡා කළේ ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම දෙක. එක කෘත්‍රිම වර්ගීකරණය, දෙක ස්වභාවික වර්ගීකරණය.